Hi guys, සුබ දවසක් හැමෝටම. කොහොමද Exynos එකේ account එකක් open කරගන්නේ කියලා බලන්න. ඔයාලා මුලින්ම ඒකට කරන්න ඕන ඔයාලගේ තියෙන web browser එකක් පාවිච්චි කරලා මම මෙතනදී Google එක පාවිච්චි කරනවා. Exynos කියලා මෙන්න මේ විදිහට type කරලා search කරන්න. එතකොට මෙතන උඩින් එනවා ඔයාලට Exynos logo එකත් එක්ක මෙන්න මේ විදිහට මේකේ මේ උඩම පෙන්නන්නේ app එක කැමති කෙනෙක් app එක අරගෙන app එකෙන් වැඩේ කරගන්නත් පුළුවන්. වෙබ්සයිට් එකට වැඩේ කරගන්නත් පුළුවන්. මෙතන මේ තියෙන www.exynos.com කියලා මෙන්න මේ සයිට් එකට ඔයාලා යන්න ඕනේ. මේ සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. මේ සයිට් එක ගැන සයිට් එකේ overview මේකේ තියෙන benefits මොනවද ඇයි ඔයාලා Exynos එක තෝරගන්න ඕන මෙන්න මේ වගේ හැම දෙයක්ම මෙයාලගේ තියෙන free services මේ හැමදේම මෙතන තියෙනවා. මෙතන register කියලා ඔයාලට පේනවා. මෙන්න මෙතන තියෙනවා කහ පාටින් icon එක. මේක click කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙලා එනවා. මෙතනින් country region of residence කියලා දෙන්නේ. මෙතනින් ඔයාලා ශ්‍රී ලංකා කියලා ඔයාලා ඉන්න රට මොකක් වුණත් ඒක තෝරලා මෙතනින් select කරන්න. ඊට පස්සේ ඔයාලගේ email address එකක් දෙන්න. ඒකට මම මේ විදිහට මගේ private email address එක පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට ඔයාලා password එක දාන්න. මම ඒක hide කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ partner code කියලා තියෙන තැන විශේෂයෙන්ම මේ optional කියලා down arrow mark එකක් එක්ක තියෙනවා. මෙන්න මෙතන click කරලා මම මෙන්න මේ දාන partner code එක දැම්මොත් ඔයාලටත් පුළුවන් මගේ VIP community එකට free join වෙන්න. ඒකෙදි ඔයාලට හම්බෙනවා free signals live scalping trading. ඒ කියන්නේ අපි live stream තමයි trade කරන්නේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන්ම online ඉන්න ඕනේ. live එකේදී තමයි අපි trade කරන්නේ. ඒ වගේම day trading, scalping ඔය දෙකම තියෙනවා. trading bots, management plan, guideline මේ හැමදේම මගෙන් ඔයාලට free හම්බෙනවා. ඔන්න ඔය විදියට code එකත් enter කරලා මෙතනින් register කියලා බටන් එක click කරන්න. දැන් අපි හදාගත්ත account එකට මෙන්න මෙතනින් log වෙන්න ඕන. හරි. ඔයාලා sign up වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාව dashboard එකේ පෙන්නයි. මෙතනින් ඔයාගේ profile එක complete කරගන්න ඕන. මෙතන complete profile කියලා ගියාට පස්සේ ඔයාට ඒ verification ටික phone number එක, email එක, ID එක verify කරන්න ඒ ටික පිළිවෙලට verify කරගන්න මෙන්න මේ විදිහට හරියටම ඔයාලගේ identity එකේ තියෙන විදිහට නම මෙතෙන්ට දාන්න. ඒ විදිහටම අකුරුත් එක්ක හරියටම දාලා ඔක්කොම මේ විදිහට හරියටම details ටික enter කරන්න. නැත්නම් verification එකේදී ඔයාලට අමාරු වෙයි, reject වෙයි. ඒක නිසා මෙතනදී හරියටම නම දාගන්න. ඊළඟට ඒ ටික කරගෙන ඉවරලා මෙන්න මෙතන තියෙනවා open account කියන එක. ඔන්න ඕක click කරන්න. මේක click කරලා ඔයා trading account එකක් open කරගන්න ඕනේ. ඒ කියන්නේ MT5 account එකක් open කරගන්න තමයි දැන් තියෙන්නේ. මෙතන තියෙනවා standard තමයි හොඳ account එකකට තියෙන්නේ. තව account තියෙනවා, account types තියෙනවා. ඒවා ඔයාලා කැමති එකක් තෝරගන්න. මම recommend කරන්නේ standard type එක තමයි. මොකද මේකේ deposit එක $10 ඉඳන් deposit කරන්න පුළුවන්. ඒ වගේම leverage unlimited තියෙනවා. standard වුණා කියලා ලොකු spread එකක් මේකේ නැහැ guys. pip එකමාරක වගේ spread එකක් තමයි තියෙන්නේ. commission එකක් කිසිම commission එකක් ගන්නෙ නැහැ. අනිත් account type වල ලොකු commission එකක් තියෙනවා. ඒක ඕනම් broker කෙනෙක්ගේ හැටි. standard එකේ තමයි කිසිම commission එකක් නැතුව easy ඔයාලට validate කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට continue මෙතනින් දෙන්න. continue දුන්නාට පස්සේ password එකක් දාන්නයි, leverage එක තෝරන්නයි. මෙන්න මේ විදිහට මෙතනින් password එකක් දාගන්න ඔයා. ඒකත් කැමති password එක මේ යට කියලා තියෙන විදිහට දාගන්න. දාගෙන create account කියන එක මෙන්න මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාගේ account එක වැටලා දියේ. ඊට පස්සේ මෙතනින් deposit කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ කැමති method එකකින් deposit කරගන්න මේකේ. දැන් bank card මම verify කරලා නැති නිසා මේ මොකුත් මට available නැහැ. මේ verify කරාට පස්සේ මේ ඔක්කොම available වෙනවා. මෙතනින් කැමති එක bank transfer තියෙනවා, SQL තියෙනවා, TRC20 තියෙනවා, crypto ඕන method එකක් මේකේ Binance Pay any method ඕන method එකකින් මේකට instant deposit කරන්න පුළුවන්. මේකේ bank deposit withdraw පවා instant තියෙනවා. weekdays නම් instant අනිවාර්යෙන්ම සතිය දවසක් නෙමෙයි නම් weekend එකක නම් සාමාන්‍යයෙන් පැය 3ක් පැය 8ක් විතර යන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මේක instant deposit withdraw තියෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි කරගන්න තියෙන්නේ. එහෙනම්
මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. කෝඩ් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. ඔයාලට ඇප් එකෙන් වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඇප් එකෙන් කරත් මේ විදියටම තමයි. ඔයාලට ලේසි වෙන්න හරියට පේන්න ඕන නිසා තමයි මම මේක වෙබ්සයිට් එක හරහා කරේ. එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.